දැන් ගෙදර රෙදි කඳු දෙක තුනක් ඇතිනේ හොදන්න. ඒක ගොඩ ගැහිලා තියෙන්නේ. ඒවා මට වොෂින් මැෂින් එකක් කරන් දෙන්නද කියන්නකෝ. වොෂින් මැෂින් එකක් කරන් දෙන්න පුළුවන්. ගෑනුන්ට වොෂින් මැෂින් එකක් කරන් දුන්නාම ගෑනුන්ට වැඩ නැති වෙනවා ගෙවල් වල කරන්න. වැඩ කරගන්න. බලමු ඩියුටි ෆ්‍රී එකෙන් එළියට යන්න හදනකොට මගේ හිත හැදුනොත් මම මට වොෂින් මැෂින් එකක් කරන් දෙනවා. ඔයා වැඩගෙන හරි යනවා. බලමු. වොෂින් කරන් දෙන්න යන්නේ. වොෂින් මැෂින් සර්ප්‍රයිස්. වොෂින් මැෂින් එකද ටීවී එකද? වොෂින් මැෂින් එක. වොෂින් මැෂින් එකද ටීවී එකද? වොෂින් මැෂින්. වොෂින් මැෂින් එකද මාවද? දෙකම. දෙක මේ සුදු අම්මියාට වොෂින් මැෂින් එකක් ගන්න අපි ආව ඩියුටි ෆ්‍රී එකට. ඉතින් ඩියුටි ෆ්‍රී එකට ආපුවම අපි ආවේ ඊශ්වරන් බ්‍රදර්ස් එකට. මෙතනින් තමයි ගොඩාක් අය විදුලි උපකරණ මිලදී ගන්න. අපි ඒක ගොඩක් දැකලා තියෙනවා. ලංකාවේ ඇතුලේ තියෙන ප්‍රයිස් එකට වඩා ඊශ්වරන් බ්‍රදර්ස් ඩියුටි ෆ්‍රී එකෙන් මිලදී ගන්නවා නම් 140ක් මිලාඩුයි. ඕනම විදුලි උපකරණයක් ෆ්‍රිජ්, ටීවී, වොෂින් මැෂින් ඕනම විදුලි උපකරණයක් මෙතන මිලදී ගන්න තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ තියෙන ඩිස්ප්ලේ එකේ මෙයාලගේ ඊශ්වරන් බ්‍රදර්ස් ඩියුටි ෆ්‍රී කියන වෙබ්සයිට් එකට ගිහලා ඔයාලට ඕනම අයිටම් එකක් සිලෙක්ට් කරලා තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ලංකාවට එන්න කලින් ඔයාලට ඕන මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට මිලදී ගන්න අවශ්‍ය ඕනම අයිටම් එකක් තෝරලා තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙයාලගේ ආෆ්ටර් සර්විස් එක හොඳයි. ඒකට හේතුවක් තියෙනවා. එයාලා මෙන්න මේ වගේ සිස්ටම් එකක් හදලා තියෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ගෙදර ඉඳන්ම පුළුවන් ඔයා මිලදී ගත්ත ඉලෙක්ට්‍රික් අයිටම් එකට සර්විස් එකක් හෝ රිපෙයාර් එකක් දාගන්න. ලංකාවේ ඕනම තැනකට රිපෙයාර් එකක් දාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ටීවී, වොෂින් මැෂින්, ෆ්‍රිජ් වගේ දේවල් වලට හෝම් සර්විස් එකක් දාගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ හැම තැනකම වගේ බ්‍රාන්චස් තියෙනවා. ඒ නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. විශ්වාසනීයව ඔයා ගන්න ඉලෙක්ට්‍රික් අයිටම් එකට ආෆ්ටර් සර්විස් එකක් දෙන හොඳ තැනක් තමයි ඊශ්වරන් බ්‍රදර්ස් ඩියුටි ෆ්‍රී කියන්නේ. ඉතින් මතක තියාගන්න පිටරට ඉඳලා ලංකාවට එනවා නම් ඔයා ඉලෙක්ට්‍රික් අයිටම්ස් මිලදී ගන්නවා නම් ඒකට හොඳම තැන තමයි ඉතින් ඊශ්වරන් බ්‍රදර්ස් ඩියුටි ෆ්‍රී කියන්නේ. හැමෝටම දකින්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා පාරක් දාන්න. ඔයත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. රෙදි හොදාපන් රෙදි හොදාපන් සුමෝතින් වොෂින් මැෂින් එක බාර ගන්න. පින් සිද්ධ වෙච්චාව. සතුටුයි. අද ඉඳන් ගලේ ගහලා රෙදි දිර හොදපු කාලේ අනේ මේ